රන්මන් පාටට බැදෙන්න අරගෙන තියෙන ලස්සනට ඉස්සෝ ටික. ඉනි ගින්දරට තව ටිකක් බැදුනාම හොඳ ගානට එනවා. අපි බලමු ඩෙවල් එක හැදෙන්නේ කොහොමද කියලා. ළමයි තව තියෙනවා ටිකක් බැදෙන්න මේ බැදිච්ච ටික රන්මන් පාටට බැදිලා තියෙන්නේ ඉනි ගින්දරට. අපි ඩෙවල් එක හදන්න ඕන කලමනාකරන අපි දන්න විදිහට හදලා තියෙන්නේ. වැඩි ලස්සනට කරන්න හදන්නේ. අපි කාලා බලමු ඈ. වැඩක් කරන්න හදන්නේ තවත්. අපි දෙන්නගේ කෑම අද හදන සුපිරියටම සාලෝ ටිකක් මොකද මුංජය කරන්න හදන්නේ ඔක? සාලෝ බදින්න. දැන් බදින්න සාලෝ බදින්න හදන්නේ. ඉස්සොත් ඩෙවල් දාලා සාලෝ බැදලා කොම්බලා මාළු කිරි දාලා. රයිට් ලස්සන සුද්ධ කරනවා. බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට දෙනවා දඩ ගාලා දා පොඩ්ඩකින් කන විදිය ඈ බලාගෙන ඉන්න. එම අපේ කෑම එම ට්‍රැඩිෂනල් කුක් අවසාන ටික බැදෙන්නේ මේ ටික බැදලා ඉවරෙච්ච ගමන් ඉස්සෝ කිලෝ එකමාරක් බැදලා ඉවරයි. සෑහෙන ප්‍රමාණයක් දැන් ලස්සනට හැදිලා තියෙන රන්මන් පාටෙන් බලමු වැඩි ඈ. හරි. අපි ඩෙවල් එකට දාන්න හදන්නේ අපි ඔරිජිනල් පොල් තෙල් ගන්න ඔරිජිනල් ඒවා ඔරිජිනල් පොල් තෙල්. රන්මන් පාටට බැදලා තියෙන්නේ. රන්මන් පාටට බැදලා තියෙන්නේ. පොල් තෙල් රත් වෙනවා. පුංචිය මේ පැත්තෙන් සුද්ධ කරනවා හොදනවා. මම අපි දෙන්නගේ කෑම වේල පුංචි කුස්සිය හදන්නේ. මේ පැත්තෙන් මෙව බැඳෙනවා මොනවද මේවට කියන්නේ සාලෝ බැඳෙනවා සාලෝ බැඳෙනවා මේ පැත්තේ. දගාන්ට එකක් යනවා. කරපින්ජ ටිකක් දාමු අපි. යම්මා. මේකේ නූට කඩු කරගමු. වැඩි බැලන්ස් වෙනක. රයිට්. උලුම් ටික දාමු. टोमाटो एक डालो टोमाटो गेलो तू अंकल लगे राइट අපි දන්න විදිහට ධම්ම ලුණු තේරම වැඩේ ගානට යනවා කොහොමද දාන්නද රයිට් දැන් ඕන ටොමැටෝ දාන්න අපි ටොමැටෝ තක්කාලි සෝස් එක තමයි පාවිච්චි කරන්න හදන්නේ ඔක්කොම දාන්න ini kinder kita angan nih. Ini milikan deh. මෙතන පහසු ගන්න අපි පුළුවන් විදිහට තමයි වීඩියෝ කරන්න යාළුවනේ ගණන් ගන්න එපා බලලා අපි රස බලලා කියන්නම් දවසක හදලා දෙන්නම් කාටියක් දෙන්න. ආයි හොඳ ගානට ටොමැටෝ ටිකක් ගේන්න. අඩේ උන්නට යනවා. බැදපුවා ටික තියෙනවා. දාන්න. වැඩි. දාන්න. ලස්සනට වැඩේ කරන කඩිය දාන්න. වැඩි අර ඕනේ කියන්නේ. දැන් වැඩේ ලස්සනට වෙන ගමන් තියෙන්නේ. අපි බලමු. දාන්න වැඩේ වෙනවා. ඊයස්සේ ගන්න කුඩු ලුණු ටික. ලුණු ටික. හිතනවා ලුණු කුඩු ටික දාන්නොත් හොඳයි කියලා. මොකද මේ ලුණු කුඩු දාන්න ඕන ගානකට. තව ටිකක් දාන්න. රස ලුණු කුඩු ටික දැම්මා. බලමු මදි ගන්න. ඉතින් කලින් ලුණු දාලා තම්බලා තිබුණේ. දැන් කියන කාරණාව තමයි අපි මේකෙන් ගන්න ඕන. දැන් මේක අරන් මේකට දානවා ලස්සනට. මේකට දාලා එල්ල එකක් තාල් ගාලා ගන්න ඕනේ. උණු බාගට තැම්බිලා තියෙන්නේ ගානට. කොම් බාගට තැම්බිලා තියෙන්නේ. ඩෙවල් එක හැදෙනවා ගාන. අවලං කරලා අපේ ක්‍රමයට අපි ඩෙවල් එකක් හැදුවා ගමේ ක්‍රමයට. කාලම බලමු දැන් වෙන්නේ මොකද්ද කියලා නේ. බාගුගේ හැකේ දෙන්නේ නැහැ. ඒකත් බලන්න. රාත්‍රී